සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ධර්ම ගෞරවයෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් අදත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් ධර්මයට අනුව ගොඩනැගුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ ආත්ම භවයන්හි සැනසෙමින් ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ බලාපොරොත්තුව ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට මම යොදාගෙන තියෙන්නේ උතුම් වූ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායට අයිති වන තික නිපාත පාළියේ සඳහන් වන සේවිතබ්බ කියන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මෙම දහම් මුතුවැල ධර්ම දේශනා මාලාව තුලින් අපි එක දේශනාවක් මේ වෙනකොට සිදු කරන්නට යෙදුණා. සදැහැති දායක පිරිස අද දායකත්වයේ දරනු ලබන්නේ
ඒ උතුම් සූත්‍රයේ ඇසුරෙන් සිදු කරනු ලබන දෙවැනි ධර්මානුශාසනාව සඳහා. මේ සූත්‍ර දේශනාවේ අපි මුලින් සාකච්ඡා කළ කොටස ඊටාම සාරාංශයක් හැටියට සිහිපත් කරනවා නම් තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ නිවන් ලබන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඇසුර කෙසේ සකස් කරගත යුතුද කියන කාරණාව පිළිබඳව විශේෂයෙන් කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. එහිදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා ඇසුරු කරන්න එපා කියලා. දෙවැනියට දේශනා කරනවා තව පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා ඇසුරු කරන එක වටිනවා කියලා. තුන්වෙනි පුද්ගලයා හැටියට දේශනා කළා තුන්වෙනි පුද්ගලයෙකුත් ඉන්නවා සත්කාර කරලා ගරු කරලා ඇසුරු කරන්න වටිනවා කියලා. ඉතින් ඇසුරු නොකළ යුතු පුද්ගලයා කවුද කියන කාරණාව පිළිබඳව අපි පළවෙනි ධර්මානුශාසනාවෙන් සාකච්ඡා කළා. අද මේ දෙවෙනි ධර්මානුශාසනාවෙන් ඇසුරු කරන්න අවසර දුන්නේ කොයි වගේ කෙනෙක්ද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා ඇසුරු කළ යුතු යම් කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනවා නම් ඒ පුජ්‍යලයා කොහොම කෙනෙක් විය යුතුද? භික්ෂූනි එක පුජ්‍යලයක් තමන්ට සමාන වෙයි. ඒ පුජ්‍යලයා සේවනය කළ යුතුයි, භජනය කළ යුතුයි, පෛරුපාසනය කළ යුතුයි කියලා. තමන්ට සමාන වෙයි කියලා සඳහන් කළේ. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ ධම්මපද පාළියේ. ඇසුරට යම් කෙනෙක් තෝරගන්නවා නම් හැම වෙලාවෙම වටින්නේ තමන් ඉන්න මට්ටමට වඩා ගුණවත් කෙනෙක් යොදා ගන්න එකයි. තමන්ට වඩා උසස් කෙනෙක් ඇසුරට තෝරගන්න නැති වුණොත් ඊළඟට භාග්‍යතුන් වහන්සේ අනුමත කරන්නේ තමන් යම්තාක් ගුණයක පිහිටලා ඉන්නවද ඒ ගුණය හා සමාන ගුණයක් ඇති කෙනෙක් ඇසුරු කරන්න කියලා. ඇසුරු කරන්න එපා කියලා කීවේ තමන්ට වඩා පහත් ගුණ ධර්ම වලින් යුක්ත යම් පුජ්‍යලයක් ඉන්නවා නම් ඔවුන් ඇසුරු කරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ තහනම් කරනවා. එහෙනම් දැන් මේ දෙවනි පුජ්‍යලයා හැටියට සඳහන් කරන්නේ තමන්ට සමාන පුජ්‍යලයා කවුද කියලා. එතකොට සමාන පුජ්‍යලයා ගැන සඳහන් කරාම සීලයෙන් සමාන වෙන්න ඕනේ, සමාධියෙන් සමාන වෙන්න ඕනේ, ප්‍රඥාවෙන් සමාන වෙන්න ඕනේ. එතකොට සීලයෙන් සමාන වෙනවා කියලා කියහම අපි ඇසුරු කරන කෙනා මම ආරක්ෂා කරන්නේ පන්සිල් නම් පන්සිල් ආරක්ෂා කරන්න කැමති කෙනෙක්, පන්සිල් ආරක්ෂා කරන්න යොමු වෙන කෙනෙක් විය යුතුයි. ඒ නිසා සඳහන් කළා මොන හේතුව නිසා මේ සමාන පුජ්‍යලයා ඇසුරු කළ යුතුද? සීලය සමාන නිසා. යම් කෙනෙක් අනිකාට සීලයෙන් සමාන නම් ඔවුන් අතර සීල කතාවක් ඇති වුණොත් ඒ සීල කතාව ඉදිරියට කරගෙන යන්න ඔවුන් තුල තියෙන ලොකු කැමැත්තක්. නොගැලපෙන අය හිටියොත් ඒ සීල කතාවට ඔවුන් විරුද්ධ වෙනවා. ධර්ම කතාවට ඔවුන් විරුද්ධ වෙනවා. මේ වෙලාවේ වෙන මාතෘකාවක් කතා කරමු කියලා යෝජනා කරනවා. බුදු ධර්මයේ ගැන කතා කරනවටවත් සීලය ගැන කතා කරනවටත් ඔවුන් ඒ තරම් ප්‍රියමනාප නැහැ. නමුත් මේ සීලයෙන් සමාන නම් සීල කතාවකට එළඹුණහම ඊටාම උනන්දුවෙන් ඒ කාරණාව අහගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඒ සීලය දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය කරුණු කාරණා තමනුත් ප්‍රකාශ කරමින් අනුමත කරමින්
ඒ සිල් රකින්නවා කියන කාරණාවට ඔහු මනා ලැබි බවක් දක්වනවා. සමාධියෙන් සමානයි කියලා කියහම වෙනතනි සමාධියෙන් සමානයි කියලා කියහම තමන් යම් ආකාරයක සමාධියක් ආරක්ෂා කරගන්නවද යම්සේ සමාධියක පිහිටලා වාසය කරනවද ඒහා සමාධියක් ඇති කෙනෙක්ම තමයි ඇසුරු කරන්න ඕනේ. මොකද සමාධියෙන් සමාන නැති අය ඇසුරු කරන්න ගියොත් තමන් ලබාගෙන තියෙන සමාධියත් විනාශ වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා සුදුසුම කෙනෙක් තමයි ඇසුරු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ අවසර දෙන්නේ. ඒ වගේම තමයි පින්නතුනි ඒ සමාධියට අන්තරාය කර කාරණත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. යම් කෙනෙක් ගීත අහනවා නම් තව කෙනෙක් නාට්‍ය බලනවා නම් තව කෙනෙක් විනෝදචාරිකා යන්න කැමති නම් එවන් පුද්ගලයන්ට සමාධියක් පවත්වන්න පුළුවන්කමක් නැතුව යනවා. ඇසුරු කරන අය ඒ වාගේ දේවල් වලට කතා කරනවා නම් ඔහු ඇසුරු කරන්නේ සමාධියෙන් සමාන කෙනෙක් නෙමෙයි. තමන් හා සමානවම සමාධි සම්පන්න ගුණ දියුණු කරනවා නම් යම් කෙනෙක් ඒ අය කවදාවත් අපිට විනෝදචාරිකා යන්න කතා කරන්නේ නැහැ. මොකද ඔහුත් සමාධියෙන් යුක්ත නිසා එහෙම ගියොත් තමන්ගේ සමාධියට මොකද වෙන්නේ කියලා දන්නවා. ඒ වගේම තමයි ගීත අහන්න නාට්‍ය බලන්න වාගේ කාරණාවල් වලට යොමු වුණොත් ඒත් එතන තමන්ට ගැටලුවක් තියෙන බව බාධාවක් තියෙන බව ඔහු හොඳාකාරවම දන්නවා. අන්න ඒක නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ හැම වෙලාවෙම සීලයෙන් සමාන කෙනෙක් සමාධියෙන් සමාන කෙනෙක්ම ඇසුරු කරන්න කියලා. ඊළඟට පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥාවෙන් සමාන කෙනෙක් ඇසුරු කරන්නේ කොහොමද? මේ හැම කාරණාවක්ම හරිම ගැඹුරු කාරණා. අපි මේ වචනයෙන් කතා කරනවා වගේ මේ එකක්වත් සරල සැහැල්ලු කාරණා බවට පත් වෙන්නේ නැහැ. සීලයෙන් සමානයි කියලා කියහම මොන්නම හේතුවක් නිසාවත් සිල්පදයක් උල්ලංඝනය නොකරන කෙනෙක් වෙන්න ඕනේ. එහෙමනේ සමාධි බව කියලා කියන්නේ. නැත්නම් සමාන බව කියලා කියන්නේ. ඒ සමාන බව නැති වුනහම Tamanට ඇසුරු කරන්න සුදුසු නෑ කියන මට්ටමට තමයි ඊළඟටපත් වෙන්නේ. ප්‍රඥාවෙන් සමාන නම් ඔවුන් අතර නිරන්තරයෙන් කතාවක් ඇති වෙනව නම් ඒක ප්‍රඥාවන්තයන්ට ගැලපෙන කතාවක්. ඒක නිසා ඊතා පහසුවෙන් ඒ ප්‍රඥා කතාව කරගෙන යන්න ඔවුන්ට හැකියාව තියෙනවා. දේශනා කරනවා පින්නතුනි යමෙකුට භාග්‍යතුන් වහන්සේගේ ධර්ම කරුණක් ගැන යම් සැකයක් මතුවෙනවද? කොයි විදිහටද සැක මතුවෙන්නේ? මේ ධර්ම කාරණා අද සමාජයට ගැලපෙනවද කියලා මතයක් ඇති වෙන්න පුළුවන්. එහෙම මතයක් ඇති වෙනවා නම් ඒකට කියනවා විතිකිච්ඡාව කියලා. ධර්මයේ පිළිබඳව සැකයක් තියෙනවා. නමුත් ධර්මයේ පිළිබඳව සැකයක් තියාගෙන කවදාවත් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන්කමක් නැතුව යනවා. ධර්ම රතනයේ පිළිබඳව සැකයි කියලා කියන්නේ තිසරණේම නැහැ කියන එකයි පින්නතුනි. බුද්ධ රතනයේ හරියටම සරණ ගියා නම් ධර්ම රතනයයි සංඝ රතනයයි සරණ ගියා වෙනවා. නමුත් සංඝ රතනයේ පිළිබඳව හෝ යම් සැකයක් ගොඩනගෙනවා නම් ඊතුරු බුද්ධ රතනයේ සහ ධර්ම රතනයේ පිළිබඳවත් ඔහු සැක කරනවා. තිසරණයම තියෙන කෙනෙකුට බෞද්ධයෙක් කියව මිසක් සරණ දෙකක් තියෙන කෙනෙකුට බෞද්ධයෙක් කියලා නැහැ. ඒ නිසා හැබැයි බෞද්ධයා මේ තිසරණය තුලම මනාව පිහිටපු කෙනෙක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ
භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ නිර්මල ධර්ම පරියාප්තිය තුල තවත් කෙනෙකුට සැක උපදවන්න දෙයක් නම් නැහැ. මොකද හේතුව සාමාන්‍ය අපි සමාජයේ කතා කරන දේවල් වල සිද්ධාන්ත සහ ප්‍රායෝගික කියලා කාරණා දෙකක් තියෙනවා. සිද්ධාන්ත කාලෙන් කාලෙට වෙනස් වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හැම කල්හිම ප්‍රායෝගිකයි. යම් කෙනෙක් යම් දවසක මේ ධර්මයේ තුල යෙදෙනවා නම් ඒ මොහොතේ ඉඳලම ප්‍රතිඵල හම්බ වෙනවා. අපි ධර්ම රතනයේ වන්දනා කරනකොට ওই කාරණාව නිතරම සඳහන් කරනවනේ පින්නතුනි. ධර්ම රතනයේ වඳින්න භාග්‍යතුන් වහන්සේ අපිට පාඨයක් දේශනා කළා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ කියලා අපි වන්දනා කරන මේ පාඨය තිලෝගුරු භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම තමයි දේශනා කොට වදාළේ. එතකොට මේ පාඨය ඇතුලේ ಗುಣ 6ක් තියෙනවා කියලා අපි දන්නවා. ඒ ಗುಣ 6 එක ගුණයක් තමයි මේ සාන්දෘෂ්ටික බව කියලා කියන්නේ. සන්දිට්ඨික ගුණය. ඉතින් මේ සන්දිට්ඨික කියලා කියන්නේ ඇයි කියලා කෙටියෙන්ම සඳහන් කළොත් මේ ධර්මයේ තුල යම් කෙනෙක් දැන් යෙදෙන්න පටන් ගන්නව නම් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ දැන් යෙදෙන්න පටන් ගන්නව නම් එතන ඉඳලම ඒ පුජ්‍යලයට ප්‍රතිඵල තියෙනවා. අද යෙදුනහම පස්සේ ජීවිතයක ලැබෙන ප්‍රතිඵලයක් ගැන නෙමෙයි ධර්මයෙන් කියන්නේ. අද යෙදෙන්න පටන් ගත්තාම ඒ මොහොතේ ඉඳලම ප්‍රතිඵල ලැබෙනවා. ඒක නිසා තමයි සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ. අකාලිකයි කියලා කියන්නේ ඒහිපස්සිකයි කියලා කියන්නේ මේ හැම ගුණයක්ම එකින් එකට මනාව සම්බන්ධ වෙලා තියෙනවා. අකාලිකයි කියලා කියන්නේ මේ ධර්මයේ තුල යෙදෙන පුජ්‍යලයාට ප්‍රතිඵල ගෙනල්ලා දෙන්න කාලයක් නම් ගත වෙන්නේ නැහැ. ඉතින් ඒක අපි සාමාන්‍ය හිතනවට වඩා සංකීර්ණ කාරණාවක්. මේ ධර්මයේ තුල යම් කෙනෙක් මනාව යෙදෙනවා නම් අතීතයේත් ඒ අයට ප්‍රතිඵල ලැබුණා. වර්තමානයේත් එලෙසින්ම ප්‍රතිඵල ලැබෙනවා. අනාගතයේත් යම් කෙනෙක් යෙදෙනවා නම් අනාගතයේත් ඒ ප්‍රතිඵල එලෙසින්ම නියතයි. අපි එහෙම සඳහන් කරනවා අකාලිකෝ කියන්නේ ඒකට කියලා. නමුත් පින්නතනි ඒකෙත් වරදක් නම් නැහැ. ඒ පැහැදිලි කිරීමෙත් වරදක් නැහැ. එක්තරා ක්‍රමයකට ඒකත් හරි. හැබැයි මේ ධර්ම රතනයේ තුල අකාලික කියන ගුණය පැහැදිලි කරන්නේ ඊට වඩා වෙනස් විදිහට. ඒ මොකද්ද වෙනස් විදිහ? යම් කෙනෙක් සෝවාන් ආර්ය මාර්ගය ලබා ගත්තොත් ඊළඟට තියෙන්නේ ඵලය ලබන එකනේ. අපි මාර්ග සහ ඵල කියලා කතා කරන්නේ. එන යම් කෙනෙක් සෝවාන් ආර්ය මාර්ගයට පිවිසෙනවා. එක සිතකින් ආර්ය මාර්ගය ලැබුවා නම් ඊළඟම තියෙන සිතෙන් ඵලසිත ලබනවා. තේරුණා මදිද කාරණාව? අපේ හිතේ තත්පරයකට උපදින සිත් ගාන කෝටි ප්‍රකෝටි ගානක්. තත්පරය කියන කාල පරාසය අපි හොඳාකාරවම දන්නවා. එතකොට මේ තත්පරයකට සිත් තුළ උපදින නැත්නම් අපේ හිත ඇති වෙන ප්‍රමාණය කෝටි ප්‍රකෝටි ගානක්. තත්පරයකට සිත් කෝටි ප්‍රකෝටි ගානක් මේ හිතේ උපදිනවා නම් ආන්ගේ කෝටි ගානක් සිත් වලින් අපි කියමු 100 වෙනි සිත තුල යම් කෙනෙක් මාර්ගය ලැබුවා කියලා. 101 වෙනි සිතෙන් ඵලය ලබනවා. එතකොට තප්පරයකට කෝටි ප්‍රකෝටි ගානක් සිත් පහළ වෙනවා නම් 100 වෙනි සිතයි 101 වෙනි සිතයි කියන සිත් දෙක අතර කාලයේ දකින්න අපිට පුළුවන් ද පින්නතුනි? ඒක සාමාන්‍යයෙන් රහතන් වහන්සේ නමකටවත් කරන්න බැරි දෙයක්. නමුත් මේ සිතක් අතර තියෙන වෙනස දකින්න පුළුවන් උතුමන් වහන්සේලා හිටියා. නමුත් හැමෝටම මේක දකින්න බැරි වුණා.
එතකොට අකාලිකයි කියලා කියන්නේ ඇයි? මේ සිතින් මාර්ගය ලැබුවා නම් ඊළඟ සිතින් ඵලය ලබනවා. කෙනෙක් මාර්ගලාභීන්ට දන් දෙනවා නම් ඒක කරන්න බැරි දෙයක් පින්නතුනි. දන් දීගෙන යන අතරේ මාර්ගලාභියාටත් ඵලලාභියාටත් දන් දෙන්න පුළුවන්. අපි යම් භික්ෂුවකට දාන බෙදනකොට සමහරලාට ඒ භික්ෂුව ඒ මොහොතේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපි ඊළඟ හැන්ද බෙදන්න හුඟක් කලින් උන්වහන්සේ ඵලසිතත් ලබනවා. ඒ තරම්ම සියුම් ඒ තරම්ම ඉක්මනින් මාර්ගලාභියාට ඵලය ලැබෙනවා කියන එක තමයි අකාලිකෝ කියලා මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒහි පස්සෙකයි කියලා කියන්නේ ඇයි? ඒහි පස්සෙකයි කියලා කියන්නේ ඇවිල්ලා බලන්න කියලා. ධර්මයේ මනාව ඉගෙන ගන්න ධර්මයේ තුලට ඇවිල්ලා බලන්න. පින්නතුනේ අපි බණ අහනකොට ඕන තරම් අහලා තියෙනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන් අභිභවනය කරනවා ධර්ම දානය. ඊළඟට අපි සඳහන් කළේ සබ්බ රසං ධම්ම රසං ජිනාති. සියලුම රසයන් අභිභවනය කරනවා ධර්ම රසය ඇති කෙනා. එතන ධර්ම රසයේ සියලු රසයන් අභිභවනය කරනවා. නිකන් හිතලා බලන්න මේ ලෝකයේ තියෙන සියලුම රසයන්ට වඩා ධර්ම රසයේ උසස් නම් ජීවිතේ මේ වෙනකන් ඒ වාගේ රසයක් අපිට ලැබුණද කියලා. තාම අපි ධර්මයේ තුල එහෙම රසයක් නම් භුක්ති විඳින්නේ නැහැ පින්නතුනි. මොකද ඒකට හේතුව? හේතුව මේ ධර්මයේ තුලට අපි තාම ඇවිල්ලා නැති එකයි. ඒ ධර්මයේ තුලට අපි ඇවිල්ලා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විදිහටම ධර්මය අහන්න අපට පුළුවන්කම තියෙනවා නම් අන්න එවන් අයට තමයි මේ ධර්ම රසය දැනෙන්න පටන් ගන්නෙ. භාග්‍යතුන් වහන්සේ කොහොමද බණ අහන්න කිව්වේ? සුතා හොඳට අහන්න කියලා කිව්වා. දතා අහන ධර්මය හොඳට ධාරණය කරගන්න කියලා කිව්වා. වචසා පරිචිතා හරි වටින තැනක් වචනයක් ගානේ අහන්න ඕනේ. එහෙම කියහම බණ අහන්නත් සෑහෙන කාලයක් පුරුදු වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ පින්නතුනේ මේ වචනේ කියලා ඉවර වෙනකොට ඊළඟ වචනේ, ඒ වචනේ ඉවර වෙනකොට ඊළඟ වචනේ අහන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි වචන දෙක තුනක් ඇහිලා ඉවර වෙනකොට වචන 100 ගාණක් ප්‍රකාශ කරලා ඉවරයි. නමුත් අපි ධර්මයේ තුල නැහැ, අපේ හිත වෙන කොහෙද ගිහිල්ලා. එක්ක කරන්න තියෙන වැඩක් ගැන කල්පනා කරනවා. එහෙම නැත්නම් කරපු වැඩක් ගැන කල්පනා කරනවා. එක්ක සතුටු වෙනවා, නැත්නම් පසුතැවෙනවා. එහෙම වෙවි ඉඳලා ආපහු ටිකකින් ආයෙත් බනනවා. ආයෙ ටිකකින් ආයෙත් හිත වෙන කොහෙද යනවා. එහෙම බණ අහන කෙනෙකුට නෙමෙයි වචසා පරිචිතා කියලා කිව්වේ. එහෙනම් දන් වැලක පුරුක් ඇමිනුනා වගේ වචනයක් ගානේ අහන්න කියලායි දේශනා කළේ. මනසානුපෙක්කිතා ඊළඟට අහගත්ත ධර්මය තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගන්න සමර්ථකමක් තමන් තුළ තියෙන්න ඕනේ. තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගන්න සමර්ථකමක් තියෙන්න ඕනේ නම් අපි බණ අහලා තියෙන්නේ අපේ භාෂාවෙන් නෙවෙයි වෙන්න ඕනේනේ. එහෙනම් බණ අහන්න කියලා තියෙන්නේ මොන භාෂාවෙන්ද? බණ අහන්න කියලා තියෙන්නෙම පාලි භාෂාවෙන්. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ පාලි භාෂාවෙන්. මොකද ඒ නිර්මල ධර්ම පරියාප්තියට හොඳම සාධාරණීය ඉෂ්ටකරන්න ඒ ධර්ම පරියාප්තියේ තියෙන හැම වචනයකටම ගැඹීර බවක් එකතු කරන්න පුළුවන්කම තියෙන්නේ මේ පාලි භාෂාව ඇතුලේ විතරයි. පාලි භාෂාවෙන් යම් ගරු ගැඹීර ආකාරයකට ධර්ම කාරණාවක් විස්තර කරනවා නම් ඊට සමානව ඒ ධර්මයේ විස්තර කරන්න පුළුවන් තවත් භාෂාවක් මේ ලෝකේ කොහෙවත් එදත් අදත් හෙටත් නැහැ පින්නතුනි. ඊට හුඟක් සමානව
යන භාෂාවක් තියෙනවා නම් ඒක තමයි සිංහල භාෂාව. ඒක නිසා අපි යම් ආකාරයක වාසනාවක් ලබලා තියෙනවා. නමුත් පාලිය නොදන්නා එක පිළිබඳව අවාසනාවක් අපි කරපින්නගෙන ඉන්නවා. එතකොට පාලිය නොදන්නවා කියලා කියහම ඇයි අපි පාලි නොදන්නේ කියලා ඇහුවොත් ධර්මයේ ඉගෙන ගන්න අපිට ඒ තරම් කැමැත්තක් උවමනාවක් නැහැ කියන එක තමයි ඒක තුලින් පැහැදිලි වෙලා තියෙන්නේ. නමුත් අපි මේ කාලේ කියන්නේ මොකක්ද? අපි කියන්නේ පාලි අමාරු හින්දා පාලි භාෂාව අපි හදාරගත්තේ නැහැ කියලා. නමුත් ඉතින් විද්‍යාව ගණිතයේ අමාරු නැද්ද කියලා ඇහුවොත් ආපහු අපිට උත්තර නැතුව යනවා. මොකද ඒවත් අමාරුයි තමයි. අමාරු වුණාම අපි මොකද කළේ? පළවෙනි පාර සමත් වෙන්න බැරි වුණොත් අපි දෙවෙනි පාරත් කළා. දෙවෙනි පාරත් බැරි වුණොත් අපි තුන්වෙනි පාරත් කරනවා. ඇයි? උවමනාව තියෙනවා. නමුත් ධර්මයේ ඉගෙන ගන්න ඒ තරම් ලොකු උවමනාවක් අපිට තිබුණේ නැහැ කියන කාරණාව එතනින්ම පිළිගන්න සිද්ධ වෙනවා. නමුත් කෙසේ වෙතත් එහෙම අහන්න දැන් ක්‍රමයක් නැත්තම් සත්පුරුෂයන්ගෙන් බණ අහන්න කියලා සඳහන් කළේ අපිම විශ්වාසයක් තියන්න ඕනේ මේ දේශකයන් වහන්සේලා මොනම හේතුවක් නිසාවත් අපේ නිවන් මගට බාධා කරන්නේ නැහැ. නිර්මල ත්‍රිපිටකයම අපිට දේශනා කරනවා කියන පූර්ණ විශ්වාසයේ තියාගෙන තමයි බණ අහන්න ඕනේ. ඒක නිසා තමයි සඳහන් කළේ සත්පුරුෂයන්ගෙන් අහන්න කියලා. සත්පුරුෂයෝ එහෙම කවදාවත් කෙනෙකුගේ නිවන් මගට අසාධාරණයක් කරන්නේ නැති නිසා. ඒ වගේම දේශනා කළේ එහි පස්සෙකයි කියලා කියහම ඇවිල්ලා බලන්න කියලා කියනකොට අන් සියල්ලම අත්හැරලා ඇවිල්ලා බණ අහන්න කියලා කියන්නේ. සියල්ලම අත්හරින්න කියලා කිව්වේ. කෝටි ගාණක් දෙනවා කියලා කීවත් ඒ කෝටිය එපා කියලා ප්‍රතික්ෂේප කරලා ඇවිල්ලා බණ අහන්න වටිනවා. අපි කියමුකෝ කෙනෙකුට අද රැකියාවට ගියොත් රුපියල් කෝටියක් ලැබෙනවා අද එන එක්කෙනාට. ඒ වුණාට බණක් අහන්න යන්නත් තියෙනවා. තීරණය කරන්න ඕනේ මොකද්ද කරන්නේ? කෝටිය ගන්නවද? එහෙම නැත්නම් බණ අහනවද කියලා. නමුත් ඉතින් 99.999%ක්ම යන්නේ බණ නම් පස්සේ හරි අහන්න පුළුවන්. කෝටිය හැමදාම දෙන්නේ නැහෙනේ. ඒ හින්දා අද කෝටියක් අරගෙන හෙට බණ අහමු කියලා. එහෙම හිතුණා මිසක් පින්නතුනි ඒ කෝටියත් එක්ක Tamanට එන ප්‍රශ්න ගැන කල්පනා වුණාද? සමහර වෙලාවට කෝටිය අරගෙන ගෙදර එන්න බැරි වෙන්නත් පුළුවන්. මගදී බෙල්ල කපලා තව කෙනෙක් ඒක පැහැර ගන්නත් පුළුවන්. කෝටියක් ගෙදර අරන් ආපුවාම අහල පහල හිත මිත්‍රයෝ කීප දෙනෙක් ණයට කීය හරි ඇවිල්ලා ඉන්නත් පුළුවන්. ඉල්ලගන්න ඇවිල්ලා ඉන්නත් පුළුවන්. නෑ කියන්නත් බැහැනේ. කෝටියක් අරගෙන ඇවිල්ලානේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා දෙන්න වෙනවා. දෙන්න වෙන්නේ අකමැත්තෙන්. අකමැත්ත කියලා කියන්නේ මොකද්ද? අකමැත්ත කියලා කියන්නේ ද්වේෂසිත. එතකොට ද්වේෂසිත කියලා කියන්නේ මට යහපතක්ද කරන්නේ? ද්වේෂය කියන්නේ අකුසලයක්. ඊළඟට මේ කෝටිය අරගෙන එනකොට සැලසුම් ගොඩක් තියෙනවා ජීවිතේ. උවමනා දේවල් බොහොමයක් ගන්න තියෙනවා. සමහරලාට වාහනයක් ගන්න හිතෙනවා. අලුතෙන් ගෙයක් ගන්න හිතෙනවා. මේ මොන හරි දේවල් හිතෙනවා. ඒ නිසා වාහනයක් ගන්න කෝටිය මදි. ඒ හින්දා එකෙන් භාගයක් දීලා වාහනයක් ගේනවා. භාගයෙන් ටික ටික පස්සේ ගෙවන්න. සමහරලාට ගේකුත් හදාගෙන තියෙනවා ණයකුත් අරගෙන ඒකත් ටික ටික පස්සේ ගෙවන්න. නමුත් දැන් කෝටිය මේවත් එක්ක ඉවර වෙලයි තියෙන්නේ. දැන් මාසේ අන්තිමට වාරික ටික දාන්න වෙච්චහම දැන් හම්බෙච්ච දෙයක්වත් නැහැ. දැන් බලන්නකෝ අර කෝටිය අරගෙන එනකොට ප්‍රශ්න කීයක් ගෙදර ගෙනල්ලාද කියලා. අන්තිමට පීඩාවටපත් වෙලා හෙම්බත් වෙලා එපා වෙලා අරගත් ඒවත් විකුණලා ණයත් වෙලා
ප්‍රශ්න කෝටියක් ආපහු ඉතුරු වෙලා. නමුත් එදා ගිහිල්ලා බණ අහලා ආවනම් ඒ ප්‍රශ්න එකක්වත් එන්නේ නැහැ. මරණින් මත්තේ සුගතියට යන්න පවා වුවමනා නම් පාර හදන්න තිබුණා ශ්‍රද්ධාවන්තයෙකුට. ඉතින් ඒක නිසා දේශනාවේ සඳහන් කළේ අද කෝටියක් දෙනවා කිව්වොත් ඒකත් එපා කියලා ඇවිල්ලා බණ අහන්න වටිනවා. මේ කෝටියට වඩා ඒ ධර්මයේ වටින නිසායි එහෙම කියලා තියෙන්නේ. ඉතින් මේක පැහැදිලි කරන්න උදාහරණ කාරණා නම් ධර්මයේ තුලින් බොහෝමයක් දේශනා කරන්න පුළුවන්. නමුත් ඒකට අපිට කාල වේලාව නෙමෙයි පින්නතුනි මේක. ඒක නිසා ඒහි පස්සික ගුණය මේ ධර්මයේ තුල එදත් තියෙනවා, අදත් තියෙනවා, හෙටත් තියෙනවා. ධර්මයේ තුලින් යමක් දේශනා කළා නම් ඒක හැම කල්හිම ප්‍රායෝගිකයි. ධර්මයේ තුල සිද්ධාන්ත නැහැ. බාහිර විද්‍යාවන් තුල සහ විෂයපතයන් තුල තමයි ප්‍රායෝගික සහ සිද්ධාන්ත කියලා කාරණා දෙකක් තියෙන්නේ. මේ සිද්ධාන්ත හැම කල්හිම කාලෙන් කාලෙට වෙනස් වෙනවා. නමුත් ධර්මයේ ප්‍රායෝගික නිසා දැන් ප්‍රතිඵල ලබන්න පුළුවන් නිසා ඒ ධර්මයේ හැම කල්හිම ප්‍රායෝගිකයි කියන කාරණාව මනාව පැහැදිලි කරනවා. ඉතින් එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ තරම් සුපිරිසිදු නිර්මල ධර්ම පරියාප්තිය ගැන අදට මේක වළංගුද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඔහුට තියෙන්නේ ධර්ම රතනය පිළිබඳව සැකයක්. ධර්ම රතනය පිළිබඳව සැක කරනවා කියලා කියන්නේ බුද්ධ රතනය පිළිබඳව සැකේ නිකම්ම ඉස්මතු වෙනවනේ පින්නතුනි. මොකද ඒ ධර්මයේ දේශනා කළේ භාග්‍යතුන් වහන්සේනේ. එහෙනම් ධර්ම කාරණාව සැකයි නම් දේශනා කරපු භාග්‍යතුන් වහන්සේ ගැනත් සැකයක් තියෙනවා. ඒකට විතිකිච්ඡාව කියන ওই විතිකිච්ඡාව තියෙන තාක්කල් මේ සංසාරයෙන් කවදාවත්ම මිදෙන්න පුළුවන් කමක් නැහැ. යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් සංසාරයෙන් මිදෙන්න ඔහු කවදා හරි දවසක තුනුරුවන් සරණ යන්නම ඕනේ. ඉතින් තුනුරුවන් සරණ යන්නම ඕනේ කියලා කීවට මේ තුනුරුවන් සරණ යනවා කියන එක හැමදාම කරන්න පුළුවන් දෙයක්ද? පින්නතිනි බුද්ධ ධම්ම සංඝ කියන මේ වචන තුන මේ ලෝක ධාතුවේ පරමම දුර්ලභ වචන තුනක්. මේ කාලේ නම් දුර්ලභ බව අපිට තේරෙන්නේ නැහැ. මොකද නිතරම ඇහෙනවනේ. නමුත් අබුද්ධෝත්පාද කාලමනේ වැඩි. බුදුරජාණන් වහන්සේලා දෙනමක් අතර ගත වෙන කාලය මහා කල්ප අසංඛ්‍ය ගණන්. ඉතින් ඒ තරම් දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක බුද්ධ ධම්ම සංඝ කියන වචන ඇහෙනවද? පරම දුර්ලභ වචන තුනක්. ඒක නිසා සරණ යන්නත් හැම කල්හිම පුළුවන්කමක් නැහැ. අවස්ථාව ලැබිලා තියෙන වෙලාවේ ඒ සරණට පිටුපාන් නැතුව ඉන්න එක තමයි අපි විසින් කරන්න තියෙන්නේ. ඊළඟට දේශනා කළා මේ ධර්මය විශේෂයෙන්ම ප්‍රායෝගිකයි. මොකද භාග්‍යතුන් වහන්සේ ඒක දේශනා කරලා තියෙන ආකාරය යථා භූත ඥාණයෙන්මයි දේශනා කරලා තියෙන්නේ. යථා භූත ඥානය කියලා කියන්නේ මොකේද පින්නතුනි? ඇත්ත ඇති හැටියෙන්ම පිරිසිඳ අවබෝධ කරගෙනයි තියෙන්නේ. ඇත්ත ඇති හැටියෙන්ම අවබෝධ කරගත්ත කියලා කියන්නේ ඒ අවබෝධය තුල අල්ප මාත්‍රයක්වත් බොරුවක් නම් නැහැ. මිත්‍යා දෘෂ්ටියක් නම් නැහැ. මේ ලෝකේ තියෙනවා නම් යම් සත්‍යයක් ඒ සත්‍යය තියෙන ආකාරයෙන්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නම් තියෙන්නේ. කාටවත් ඒක වෙනස් කරන්න පුළුවන්ද? ඇත්ත වෙනස් කරන්න බෑනේ පින්නතුනි. බොරුව වෙනස් කරන්න පුළුවන්. නමුත් ඇත්ත වෙනස් කරන්න බෑ. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්ම පරියාප්තිය දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් මේ ධර්මයේ එක ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේම මනාව දේශනා කළා. දේශනා කළා විතරක් නෙමෙයි දේශනා කරලා මනාව පනවලයි තියෙන්නේ. ආදේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විවරණා, විභජනා කියලා අපි සඳහන් කරන්නේ.
ඒක නිසා තව කාටවත් වෙනස් කරන්න නෙමෙයි මේ ධර්මය දේශනා කරලා තියෙන්නේ. ඇති හැටියෙන්ම වටහා ගන්න පුළුවන් ඥානයකින් තමයි මේ ධර්මයේ දේශනා කළේ. ආන් ඒක නිසා ඒ ධර්මයේ තුල සිද්ධාන්ත සහ ප්‍රායෝගික කියලා දෙකක් නම් නැහැ. ප්‍රායෝගිකම බව තමයි හැම වෙලාවෙම දකින්න තියෙන්නේ. අනික පින්නතුනේ මේ බුදුදහම නිරන්තරයෙන් අවවාද කරන්නේ මොකටද? අනුන් හෙලා දකින්න එපා. තමන්ව හුවා දක්වන්න එපා. ඒකට මොකක්ද අපි කියන්නේ? අත්තුක්කංශනය සහ පරවම්බණය කියලා කියනවා. තමන් හොඳයි කියලා පෙන්නනවා. අනික් හැමෝම පිළිබඳව විවේචනය කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල ඒකට කොහොමවත්ම ඉඩක් දීලා නැහැ. ඒ නිසා දේශනා කළා යම් උපසපන් භික්ෂූන් වහන්සේ නමක් උතුම් මාර්ගයක් ඵලයක් ලබාගෙන නැතුව ප්‍රකාශයක් කරනවා නම් ශ්‍රාවක පිරිස ඉදිරියේ මම මාර්ගඵලලාභී කියලා. භාග්‍යතුන් වහන්සේ කොහොමද ඒක දේශනා කළේ? උපසම්පදා භික්ෂුවක් මගඵල නොලබා තමන් මගඵලලාභී යයි සමාජයට ප්‍රකාශ කරනවා නම් ඒක වචනයෙන් නෙමෙයි පින්නතනි ඉංගියකින් පවා ප්‍රකාශ කරනවා නම් ඒ භික්ෂුව ඒ මොහොතේම මේ ශාසනයට අයිති නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ භික්ෂුව පරාජිකා වෙච්ච භික්ෂුවක් බවට පත් වෙනවා. පරාජිකා වුණා කියලා කියන්නේ මොකද්ද? පෙරදුනා කියන එකයි. කොහෙන්ද පෙරදිලා තියෙන්නේ? මේ ශාසනයෙන් පෙරදිලා තියෙන්නේ. ඒ පරාජිකා පත්තියටපත් වෙනවත් එක්කම ඔහු ශාසනයෙන් එළියට විසි වෙලයි තියෙන්නේ. ඒ පරාජිකා වුණ පුද්ගලයා ශාසනය ඇතුලේ කුණු ගොඩක් වගේ. පහාරාද සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව මනාව පැහැදිලි කරනවා. සාමාන්‍ය මිනිස්සු ගාව තියෙනවානේ භික්ෂූන් වහන්සේලාට බණින ක්‍රමයක් දුස්සීලයෝ කියලා. දුස්සීල සංඝයා කියලා බණිනවා. ඉතින් දුස්සීල සංඝයා කියලා කෙනෙක් බණිනවා නම් ඒ තුල තියෙන්නේ ඔහු ළඟ ධර්ම අවබෝධය නැතිකමමයි. තමන් ළඟත් ධර්මයක් ගුණයක් නැහැ කියන එක මනාවම ප්‍රදර්ශනය වෙන තැනක්. මොකද පින්නතුනේ ඒකට හේතුව දුස්සීල සංඝයා කියලා જાතියක් මේ ශාසනයේ නැති හින්දා. දුස්සීල භික්ෂූන් කියලා જાතියක් බුද්ධ ධර්මයේ නැහැ. නමුත් බුද්ධ ධර්මයේ නැති වචනයක් කියලා තමයි භික්ෂූන් වහන්සේලාට ධර්මයේ දන්නේ නැති අය බැනලා තියෙන්නේ. දුස්සීල සංඝ. දුස්සීල කියන්නේ කාටද? පරාජිකා වෙච්ච කෙනෙකුට තමයි දුස්සීල කියලා කියන්නේ. ශාවනේර භික්ෂූන් වහන්සේ නමක් නම් පන්සිල් පදවලින් එකක් බිඳුණු ගමන්ම පරාජිකා වෙනවා. يعني දුස්සීල වෙනවා. උපසම්පදා භික්ෂුවක් නම් සතර පරාජිකාවේ එකක් බිඳුනහම දුස්සීල වෙනවා. ඒතර දුස්සීල වෙනවත් එක්කම මොකද වෙන්නේ? දුස්සීල වුණා කියන පිළිතුරේ මහානකම නැති වුණා කියන එකයි. සිවුර ඇඟෙන් ගැලවිලා විසි වෙන්නේ නැහැ. ශාසනයෙන් එළියට නිරපිලා ඉවරයි. එතකොට ඔහු භික්ෂුවක් නෙමෙයි. පහාරාද සූත්‍රයෙන් කොහොමද ඒක පැහැදිලි කළේ? පහාරාද කියලා කියන්නේ අසුර රජ කෙනෙක්නේ. ප්‍රධාන අසුර රජ කෙනෙක්. ඉතින් මේ පහාරාද අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා මහ මුහුදේ තියෙන ගුණ 8ක් ගැන කතා කරනවා. මහා සාගරයේ ගුණ 8ක් කතා කරනවා. මොකද අසුරයොත් සාගරය ඇසුරු කරගෙන තමයි ජීවත් වෙන්නේ. ආන්ගේ ගුණ 8ක් පැහැදිලි කරන තැන පහාරාද භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි මහා සාගරයේ හරීම පිරිසිදුයි. කිසිම කුණු ගොඩක් මහා සාගරයේ තියාගන්නෙම නැහැ කියලා. ඒ කියන්නේ මහා සාගරයේ කුණු නැහැ කියලා කියනවා. යම් තැනක කුණක් හටගත්තොත් මොකද වෙන්නේ?
ඒ හටගත්ත කුණ රැල්ල විසින් අරගෙන ඇවිල්ලා ගොඩටම විසි කරලා දානවා. එහෙම අවස්ථාවක් නම් වෙරළේ ඇවිදින්න ගියාම අපි ඕන තරම් දකිනවා. ගොඩටම දානවා කියලා කියන්නේ පින්නතුනි සමහර කුණු ගොඩවල් කොච්චර ගොඩට විසි කරලාද කියනවනම් ඒක ගොඩට විසි වෙලා තියෙන තැනට ආපහු හමන රැල්ලවත් යන්නේ. ඒ තරම්ම පිරිසිදුයි කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ගැන අහුවාම භාග්‍යතුන් වහන්සේත් කියනවා මගේ ශාසනයෙත් කුණු නැහැ. කුණු කියලා කියන්නේ දුස්සීල වෙච්ච අයට. ඉතින් දුස්සීල අය ශාසනය නැති හින්දා කොහොමවත් කුණු නෑ දුස්සීල වෙනවත් එක්කම කුණු ගොඩ රැල්ලෙන් ගෙනල්ලා වෙරළට විසි කෙරුවා වගේ පරාජිකා පත්තියට පත් වෙනවත් එක්කම පැවිද්ද නැතුව යනවා ශාසනයෙන් අහකට විසි වෙනවා. ඒක සඳහන් කරනවා මගේ ශාසනයෙත් කිසිම කුණක් නැහැ. එහෙනම් දුස්සීල භික්ෂූන් කියන එක සාධාරණද? දුස්සීල නම් භික්ෂු නෙමෙයි. භික්ෂු නම් දුස්සීල නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මාර්ගයක් ඵලයක් නොලබපු භික්ෂුවක් ප්‍රකාශයක් කරනවා නම් මම මාර්ගඵල ලබලයි ඉන්නේ කියලා ඒ ප්‍රකාශය කරනවත් එක්කම ඔහු මේ ශාසනයෙන් එළියට විසි වෙනවා. යම් මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේ නමක් තමන් මාර්ගඵලලාභියෙක් ය කියලා කියනවා නම් ඒ කතාව ඇත්තනේ. එහෙමවත් කියන්න අවසර දීලා නැහැ. එහෙම වුණොත් ඇවතක් වෙනවා කියලා සඳහන් කළා. ඒ කියන්නේ තමන් කවුද කියන කාරණාව තව කෙනෙකුට ප්‍රකාශ කරන්න ඉඩ දීලම නැහැ. තමන්ගේ ගුණය ගැන අනුන් ඉදිරියේ ප්‍රකාශ කරන්න මේ ශාසනයේ ඉඩක් තියලම නැහැ. ආන් ඒක නිසයි සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ඇතුලේ තමන් කවුද කියන කාරණාව කවුරුවත් කාටවත් කියන්නේ නැහැ. අත්තුක්කංශනේ සහ පරවම්බනේ කියන දෙකම නැහැ. අනුන් හෙලා දකින්නෙත් නැහැ. තමන් හුවා දක්වන්නෙත් නැහැ. ඊළඟට පැහැදිලි කරනවා කෙනෙකුට මේ ත්‍රිපිටකය ගැන යම් හෝ දැනුමක් තියෙනවා නම් තමන්ටම දැනගන්න පුළුවන් මේ මාර්ගඵල ගැන. තමන්ටම මාර්ගඵල ගැන දැනගන්න පුළුවන්. ඒ කියන්නේ මම සෝවාන් වෙලාද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙනවා නම් තමන් සෝවාන් වුණාද කියලා වෙන කෙනෙකුගෙන් අහලම निराකරණය කරගන්න ඕනේ නෑ කියලායි කියන්නේ. ඔබ සෝවාන් වුණොත් ඔබ සෝවාන් වුණා කියලා දැනගන්නේ කවුද? ඔබම තමයි. ඒක කියන්න වෙන කෙනෙක් දන්නේ නැහැ. මාර්ගඵලලාභීන් වහන්සේලා විශේෂයෙන් රහතන් වහන්සේලා ඒක දන්නවා. නමුත් හුඟක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නේ. මම සෝවාන් වෙලාද කියලා තමන් ගැන හිතාගෙන ඉන්නවනේ. අපි ඒක කතා කරනකොට සමහර අය කියනවා. මට මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ප්‍රශ්නේ ඇති වෙච්ච වෙලාවේ මට හොඳටම කේන්ති ආවා. මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මං සෝවාන් වෙච්ච කෙනෙක්. හැබැයි කේන්ති ආපු හින්දා සෝවාන් වෙලා නැහැ කියලා මං දැන් දන්නවා කියලා. සෝවාන් වහන්සේට කේන්ති එන්න පුළුවන්. නමුත් ඇත්තටම තමන් මාර්ගඵල ලැබුවොත් කොහොමද දැනගන්නේ? ප්‍රත්‍යවේක්ෂා ඥාන 4ක් පහළ වෙනවා කියලා කිව්වා. මොනවද? ප්‍රත්‍යවේක්ෂා ඥාන 4 කියලා සඳහන් කළේ මේ ශාසනයේ තමන් මාර්ගඵලලාභියෙක් උනා කියන කාරණාව තුල සෝවාන් මාර්ගය දැනගන්නවා, සෝවාන් ඵලය දැනගන්නවා. නැති කරපු කෙලෙස් ප්‍රමාණය දැනගන්නවා, නැති කරන්න තියෙන කෙලෙස් ප්‍රමාණය දැනගන්නවා. ඉතින් මේ ඥාන 4 ලැබෙන නිවන මොකක්ද කියලා දැනගන්නවා. මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙනවත් එක්කම තමන් මාර්ගඵල ලැබුවද නැද්ද කියන කාරණාව තමන්ටම වැටහෙනවා. එහෙමනම් පින්නතනේ අපිට දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙනවා. අපි අසුර ගැනයි මේ සූත්‍රයෙන් සාකච්ඡා කළේ. හැම වෙලාවෙම තමන්ට වඩා ගුණයෙන් පහත් අය අසුරු කරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා.
ඇසුරු කරනවා නම් සමාන කෙනෙක් හෝ තමන්ට වඩා ගුණයෙන් වැඩි කෙනෙක් ඇසුරු කරන්න තමයි අවසර දීලා තියෙන්නේ. එහෙනම් සමාන කෙනා කොයි වගේද කියන කාරණාව තමයි අපි මේ සාකච්ඡා කරමින් යන්නේ. ඉතින් ඒ නිසා දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා අපි ඊළඟ දේශනාවෙන් මේ තුන්වෙනි පුජ්‍යලයා කවුද? දෙවෙනි පුජ්‍යලයා කොහොම විය යුතුද කියන ඊළඟ කාරණා ටිකත් එක්ක කරුණු කාරණා සාකච්ඡා කරමු. ධම්මුතු වල දේශනා මාලාව දේශනා මාලාවක් හැටියට පවතින නිසා මේ දේශනාව නැවතුන තැන ඉඳලා ඉදිරි දේශනාවේ මොනවද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කියන කාරණාව අපේ පින්නතුන්ට දැනගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් පින්නතුනි අදට දේශනාව නිමා කරමු. මේ උතුම් වූ සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරනු ලබන දෙවෙනි ධර්මානුශාසනාවේ දායකත්වයේ ගැන කටයුතු කරනු ලබන්නේ අලුත්ගම කළුවා මෝදර ලිපිනේ පදිංචි පී.ඒ. චන්ද්‍රිකා සමන්මලී මහත්මිය ප්‍රධාන පවුලේ සදැහැති පිරිස විසින් උතුම් අරමුණ අලුත්ගම එළවලු වෙළඳ ව්‍යාපාරික එස් සරත් සිල්වා පියාණන් එවැගේම තම දයාබරණීය ස්වාමි පුරුෂයා නිදන ප්‍රාප්තියට පත් වෙලා මාර්තු 23 වෙනි දිනට වසර 5ක් සපිරීම නිමිති කරගෙන සරත් සිල්වා පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ටී.එච්. සෝමාවතී මෑණියන් පී.ඒ. සිරිසේන පියාණන් ටී.ඒ. පුංචිහාමී මෑණියන් යන නිදන ප්‍රාප්තියට පත් වන සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීමත් එස්. ඇඩ්මන් සිල්වා සීයා ඇතුළු සුජීවත්ව සිටින පවුලේ සියලුම දෙනාටත් දේශකයන්න් වහන්සේටත් බෞද්ධයා මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ උතුම් පින්කම වෙනුවෙන් සහ සම්බන්ධ වුණ ලොකු කුඩා හැම කෙනෙකුටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වැසිලෝ වැසි සියලු දෙනාටමත් උතුම් වූ සද්ධර්ම දානමය කුසල කර්මයේ අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සදැහැති පින්වත් පිරිස විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ